බෞද්ධයාගේ අත්පොත ධම්මපදයේ යමක වගයේ එන 11 සහ 12 වෙනි ගාථා රත්නයන් දේශනා කිරීමට පාදක වූ අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලාගේ කථාවස්තුවයි. අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ තේසාරං නාධිගච්ඡන්ති මිච්ඡා සංකප්ප ගෝචරා සාරං ච සාරතෝ ඤත්වා අසාරං ච අසාරතෝ තේසාරං අධිගච්ඡන්ති සම්මා සංකප්ප ගෝචරා. ගාථාවන්ට පාදක වූ සැරියුත් මුගලන් කථා පුවත සංක්ෂිප්තව අතීතයේ රජගහනුවර උපතිස්ස සහ කෝලිත නමින් අතිජාත මිතුරන් දෙදෙනෙකු විසූහ. ඊ타මත්ම ධනවත් පවුල්වල උපන් මොවුන් සියලු සැප සම්පත් මැද හැදී වැඩුණි. වෙනස් වීමේ ආරම්භය. දිනක් ගිරග්ග නම් නාට්‍ය උත්සවයක් නැරඹීමට ගිය මොවුන් දෙදෙනාට සෙනග සිනාසෙන විට සිනාසීමට හෝ විනෝද වීමට සිත් නොවීය. මේ නාට්‍ය බලන සියලු දෙනා වසර 100ක් යන්නට පෙර මිය යති. එසේනම් මේ වාගේ ඇති සාරය කුමක්ද යන්න ඔවුන්ට වැටහුණි. සාරය සෙවීම. ලෞකික සැප සම්පත් අසාර බව වටහාගත් ඔවුහු සාරය වූ විමුක්තිය සොයා සංජය පිරිවැජියා වෙත ගියහ. නමුත් එහිදී සැබෑ සත්‍ය හමු නොවූ තැන ඔවුන් දෙදෙනා යමෙකුට පළමුව අමෘතය එනම් නිවන හමු වුවහොත් අනෙකාට දැන්විය යුතුයයි ගිවිස ගත්හ. ධර්මය හමුවීම. පසු කලෙක උපතිස්ස කුමරුට අස්සජි මහ රහතන් වහන්සේ හමු විය. උන්වහන්සේ දේශනා කළ යේ ධම්මා හේතුප්පබවා යන ගාථාව ඇසූ පමණින් උපතිස්ස කුමරු සෝවාන් විය. පසුව කෝලිත මිතුරාටද එය දන්වා දෙදෙනාම බුදුරදුන් වෙත ගොස් පැවිදිව පසුව අග්‍රශ්‍රාවක පදවි ලැබූහ. සාරාංශය 3. බුදුරජාණන් වහන්සේ මෙම ගාථා දේශනා කළේ සංජය පිරිවැජියා නිමිති කරගෙනය. සැබෑ බුදුන් වහන්සේ හමුවට යාමට අකමැති වූ සංජය තමාගේ ලාභ සත්කාර සහ ප්‍රසිද්ධිය එනම් අසාරය සාරය ලෙස වැරදියට වටහාගෙන සිටියේය. නමුත් උපතිස්ස සහ කෝලිත යන ප්‍රඥාවන්ත මිතුරන් දෙදෙනා නිසරුදේ අත්හැර සැබෑ සාරය එනම් ධර්මය සොයා ගිය අයුරු මෙහිදී අගය කෙරේ. සාරය සීලය, සමාධිය, ප්‍රඥාව සහ නිවනයි. අසාරය නම් ලෞකික සැප සම්පත්, වැරදි මත එනම් මිත්‍යා දෘෂ්ටි සහ කෙලෙස්. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.